හායි ළමයි ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. අද මම නිකන් ඉන්න එකේ රැට මේ ෆේෂියල් එකක් කරගන්න දාන්න ගන්නවා මට චූටි ෆේෂියල් එකක් දාගන්නවා. මොකද මේ චූටි පේනවද එක ගෙඩියක් දෙකක් ඇවිල්ලා තියෙනවා නල්ල විතරක් මූණේ නම් ඇවිල්ලා නැහැ. නල්ල ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා අද කරගන්න හිතුවා. ඒත් එක්කම අද එච්චර වගේ මූඩුත් හරිනේ. මම හිතන්නේ මොනවද සමාසපුරු දේවල් ටිකක් හින්දා අද මම චොකලට් කන වීඩියෝ එකක් ගන්න හිටියේ. ඒකත් කරගන්න බැරි වුණා. මොකද ඒක කරන්නත් මූඩ් එකක් නැහැ. ඉතින් මං හිතුවා නෝමලි ටිකක් කරන්න පටන් ගමුනේ. ගොඩක් කතා කරන්න ගියොත් කතා කරන්න දේවල් තියෙනවා. අද කතා කරන ගමන් කරමු. මුලින්ම මට මම ප්‍රොඩක්ට් පෙන්වන්නේ මොනවද කියලා. මම පෙන්වන්න බෑ. මම ආගේ මොන වොෂ් කරන්නේ මම කිසිම දෙයක් කරලා නැහැ. වොෂ් කරලවත් නැහැ. සාමාන්‍ය කට්ටි කරන්නේ ෆවුන්ඩේෂන් එකක් ගාගෙන ඉඳලා මොකක් හරි වෝටර් ප්‍රූෆ් එකක් ගාගෙන ඉඳලා ආෆ්ටර් පෙන්වන එකනේ. නෑ එම් කරන්නේ නැහැ. හොඳට මොන වොෂ් කරගන්න. මොන ක්ලීන් කරගන්න ඕනේ ෆේස් වොෂ් එකක් ගාගන්න ඕනේ. ඔයාලගේ කැමති ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා ලස්සන වෙන්න ඕනේ මම වගේ. මේ හොඳට ඇප්ලයි කරගන්න. මේ වොෂ්රූම් එක කරලා මම මේක ලේසි වුණා. මොකද ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මට ලේසි ඉන්න. මෙහෙම කරලා දිතුවේ. හරි ඊට පස්සේ දැන් මේක හොද ගන්න චුට්ටක නවත්තනවා. හරි මේක ආයෙමත් හෙල්ලෙනවා. ගණන් ගන්න එපා හෙල්ලෙනවා. මෙහෙම යන්නේ මම ගොඩක් වෙලාවට ඇත්තට දුක් වෙන්න ඕනේ උන්න මම ගොඩක් වෙලාවට ඕවර් තින්ක් හැම දෙයක් ගැනම ඕවර් තින්ක් හිතනවා. ඕව හිතන්න කියන තමයි ඕල් වෙන්නේ. ඊට පස්සේ මොන හරි වාගාව තියෙන ක්ලෙන්සර් එකක්. මම නම් වයිටමින් C තමයි පාවිච්චි කරන්නේ. මම කියන්නේ බ්‍රෑන්ඩ් එක නෙමෙයි මේ උස්සේ වන්දර සර්කල් මසාජ් එකක් දෙන්න. කරගන්න බෙල්ලට ගන්න බෙල්ලට මදි වුණා. මම මේ ඔක්කොම පාවිච්චි කරන්නේ නිකන් බ්‍රෑන්ඩ් එකකින්. මොකද මේ එක බ්‍රෑන්ඩ් එකකින් ගන්න නැහැ. මාර ටිකක් තියෙන ඔයිලි ස්කින් එකක්. ඇහෙනවත් දන්නෙත් නෑ මම මේ කියන එක. ඇත්තට මේ කතා කරන්නවත් වීඩියෝ එකක් කරනවත් මූඩ් එකක් නෑ. ඒතර මට හිතුවා චුට්ටක් මනස රිලැක්ස් කරගන්න වීඩියෝ එකක් කරොත් ඒක හොඳයි කියලා. 2 විනාඩි 3ක් ගිහින් තියෙන වීඩියෝ එකේ මූඩ් එකේ කිසිම හොඳක් නැහැ. කිසිම හොඳක් නැහැ. මම දන්නේ සමහරලාට මම හිතන්නේ තිරාට මට එනවා මොකක් හරි ප්‍රශ්නයක්. හොඳේ. හිතන්නේ තිරාට ප්‍රශ්නයක් එනවා. අනේ ප්‍රශ්නේ මම ගොඩක් වෙලාට හිතනවා. ඒ කියන්නේ ඕන් වඩා හිතනවා. ඕන්ට හිතන්න ගියාම මට ඒක හරි අමාරුයි. මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ මට කාලයත් එක්ක යනකොට මට මුල් කාලේ නිකන් මගේ මූණවත් පෙන්වන්න ලැජ්ජ හිතුණා. ඇත්තට මම වෙන්න අකමැති වුණා. ඇත්තට එතනදී දැන් එහෙම නෑ මම. ඉතින් මම සතුටු වෙනවා මම වෙන්න කැමති වෙච්ච එකට. දැන් අපි හොදන් විනාඩියක් දෙකක් විතර ඉන්නවනේ. දැන් මම විනාඩියක් හිටියා. හොඳට මසාජ් කරගන්න හොඳේ. ඔයාලා මම වගේ බහුවත කියව නැතුව හොඳට මසාජ් කරගන්නවා. ඔයාලා නම් මම වගේ ඉස්සර ගන්න. හොඳට මසාජ් කරගන්න. මසාජ් කරගෙන පොඩක් කියලා මම ඉන්න. හායි. එහෙනම් මම ආවා. ඔන්න වොෂ් කරලා පස්සේ දැන් හොඳට මූණ ක්ලීන් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාගා තියෙන ඕනම ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. මම දැන් මගේ ස්ක්‍රබ් එක අරගෙන මගේ ස්ක්‍රබ් එක ගන්නවා. ඔයා කැමති කග මගේ ස්ක්‍රබ් එකේ මම පෙන්නන්න සීකරේ මෙන්න ගොඩක් තියෙනවා. ඇත්තටම මම සතියට එකපාරක තමයි ස්ක්‍රබ් කරන්නේ. ඉතින් ඒක හින්දා මේ සතියට එකපාරක්වත් දෙන්නම් කරන්නේ. ඉතින් වැඩ වැටුණාට පස්සේ පොඩි පාරනේ දවසට එකපාරක්වත් කරන මාසෙට එකපාරක්වත් කරන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින්
මේ මාසෙට මම පැකින් කරේ මේ දෙපාර දෙවෙනි පාරද නෑ මේ මාසෙට කරන අලුත් මාසෙට කරන පළවෙනි පාර ගිය මාසෙට කරේ දෙපාරක් වගේ. ඔව් දෙපාරක් වගේ. ඊට කරේම නේ පොණ්ඩේ හොඳටම තිබිලා තියෙන්නේ දැන්. වන් පිටිපස්සේ තෙවෙලා ඉස්සරහ තිබෙනවා. මම මූණ හොදන්න ගියාම මුළු මූණමයි කොණ්ඩේ ඔක්කොම හොඳට මේ තෙවනවා. මේ වගේ හොඳට රවකට මසාජ් කරගන්න හොඳේ. ඔයගේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙන පැති චුට්ටක් හොඳට තදට මසාජ් කරගන්න. මගේ නම් මොනේ නැහැ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස්. මේ බෙල්ල එහෙම හොඳට මසාජ් කරගන්න. එහෙම රැවුලක් එහෙම තියෙනවා නම් ඔයාලට කෙල්ලෙක් වෙලා රැවුලක් තියෙනවා නම් හොඳට මසාජ් කරගන්න. හරි. හොඳට මසාජ් කරගෙන සාමාන්‍යයෙන් ඉන්දි 5ක් විතර කරගන්න. දැන් මම ස්ටොප් කරනවා මම මසාජ් කරන හින්දා. මෙහිමයි ළමයි මට පාර්ට් දෙකක් විදියට ගේන්න වෙයි වගේ. මොකද මේ මම දැන්ට මට නාලි ගිහිල්ලා 6යි තප්පර 11. ඇත්තට මේ වීඩියෝ කරනකොට වැඩි දින්නේ ඉස්සර මං හිතුවා විනාඩි 5ක් කරන්න කොහොමද කියලා. දැන් නම් ඉතින් කතා කරන ගත්තා විනාඩි 5ක් නෙමෙයි පැයක් ගියත් තේරෙන්නේ නැහැ. ඒ තරමට මේ ටිෂුස් මාරි දෙන්න හොඳේ ගණන් ගන්න එපා. මම මූණට සවන්නේ මූණ ටවල් එකකින් පිහදන්නේ නැහැ. ටිෂුස් වලින් තමයි පිහදන්නේ. මොකද නැත්තම් කිඩි එන්න බලනටක් කරලා. ඔයාලත් ඒකම කරන්න. ගෙඩියෙන් නැතේට මම වගේ ටිෂු වලින්ම පිහදන්න. හරි හරිද කවුරු සින්දු කියනවද කොහෙද? එයා දන්නේ. ඊට පස්සේ දැන් 7ක් ගියා තියෙන්නේ. ළමයි තව විනාඩි 3යි තියෙන්නේ. මේ විනාඩි 10න් කට් වෙනවා. ඊට මේක සේව් කරලා මම පාර්ට් 2 එකකුත් කරන්න. නැත්තම් වීඩියෝ දෙකම එකට දාලා හදලා දෙන්න. දෙක එකට දාමු. තකතයි. ඊට පස්සේ මොනාට තියෙන පැක් එකක් හොඳේ. දැන් මං ගාව තියෙන පැක් එක මම ගන්න. හොඳේ. අනේ මගෙන් අහන්න එපා. මං කියලා දෙන්නේ නැහැ ඔයාලට. මං කැමති නෑ ඔයාලා ලස්සන නේද? හැර බානුවන් එහෙම කිව්ව හින්දා දන්ද 60 දුවා. මගේ මේ බෑන්ඩ් එකක් තිබ්බ ඒක දැන් නැහැ ඇත්තට. මන් දුකෙන් ඉන්න හේතු කොටාක් තියෙනවා. සෝරි මැසේජ් එනවා මට සයිලන්ට් කරන්න තුරුණා. මන් දුකෙන් ඉන්න හේතු ගොඩක් තියෙනවා. අනිත් එක තමයි දැන් හිතන්නකෝ යමගිර මන්ද මෙයාලා කියලා ඔයාට මම කරා අවුලක් වුණා කියලා හිතන්න. ඒක ඔයාට වඩා මම හිතනවා. හොඳේ. කියන්නේ ඔයා හිතනවා නම් කවන්නේ මේක විසදේ කියලා. මං එහෙම හිතන්නේ නැහැ. මං හිතන්නේ ඇයි එහෙම එකක් වුනේ? අයියෝ දැන් මොකක්ද දෙකට කරන්නේ කියලා වගේ තමයි. හැබැයි ඉතින් මගේ පැත්තෙන් ගත්තොත් මට එහෙම වුණත් එහෙම හිතන්නත් ඉතින් ඉන්නේ මම විතරයි. මට ඕන තරම් ප්‍රශ්න ඇති වෙනවා. අපි හැමෝටම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඇත්ත කතා අපි දැනගන්නවා අපේ ප්‍රශ්න විසඳ ගන්න. කවුරුත් නෙමෙයි. තමන්ගේ ප්‍රශ්න තමන්මයි. මේ බෙල්ල ඩාර්ක් නෙමෙයි මේ ලයිට් එක හට වදින්නේ. ඇත්තටම අද කිසිම මේ සතුටක් නෑ දැන් වීඩියෝ එකක් කරාට කරන්නේ ටයිම් එක චුට්ටක් වැය කරගන්න ඕන හින්දා. මං හිතුවා හරි පාර්ට් දෙකකට වඩා හදන්න වෙනවා. මේක පාර්ට් එක හදමු. ඉතින් ළමයි මම මේක දැන් විනාඩි 10ක් විතර වෙලින් තියනවා. විනාඩි 10ක් වා ඉන්න විනාඩි 10ක් කොහෙද තමයි මට මතකයි තියෙන්නේ. මම ඉතින් කියන්නේ ඉතින් මේක සමයි. ඔව් මම ඉන්න 10ක් විතර ඉන්නවා. මම ඉන්නවා සමයි විනාඩි 15ක් තියෙන අවස්ථාව දිනනවා. මේක වේලිච්ච සමනේ ඝනකමට වේලිච්ච ගමන් මම හොතන දාන්න මොන සමන්නේ. ආය අල්ලලා යන්න නැක්කනේ. ගියා.
මම පැක් එක ගෑවන්නමයි මම ඇත්තට මේ වීඩියෝ එකෙන් දෙපාරක් කරා. කියන්නේ අර ඉස්සෙල්ලා කලින් කරපු පාර්ට් එකක් මේක දැන් දෙවෙනි පාර්ට් තුන්වෙනි පාර්ට් එක මේ ඇත්තට දෙවෙනි පාර්ට් එක කැපුවා. ඒක මට හරිය ගියේ නෑ. මම ඔයාලට කියන්නේ කිසිම බ්ලිචින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා. සෝරි. කිසිම බ්ලිචින් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න එපා. මොකද ඒක පාවිච්චි කරලා පස්සේ එන සයිඩ් ඉෆෙක්ට් එක ඔයාලටම තමයි එහෙමත් ඒකටත් වීදම් කරන්න වෙන්නේ. ඔයා කැමති නම් ඔයා හිතන්නකෝ ඔයා මෙන්න මේ පාට කියලා. ඔයා මේ පාට කියලා ඔයාට ඕනේ මෙන්න මේ පාට වෙන්න. දැන් මම පාවිච්චි කරපු ටිෂුස් පාට වෙන්න. හරි වට වෙන්න පුළුවන් බැරි කම නැහැ. වෙන්න පුළුවන්. ඉතින් ඔයා එහෙම වෙලා බලාපොරොත්තු වෙනවද? අහන්නේ. ඒ කියන්නේ ඔයාට කෙනෙක් අනේවා සුදුයි. ඔයා කොහොමද සුදුනේ? අන්න ඔහොම අහන එකද? ඇයි ඔය එකකින් බලාපොරොත්තු වෙනවද? මේ ලෝකේ කළු මිනිස්සු තලිරු මිනිස්සු නැත්තම් සුදු මිනිස්සු කවද්ද ලස්සන වෙන්නේ? සුදු පාට කියන එක ලස්සනම නැතිව පාට කියන මෙසේජ් එක එපා වෙනවා. එතකොට මේ ලෝකේ විවිධත්වයක් තියෙනවා. ඔය කළු ඔයත් ඉන්න ඕනේ. තල්ලු ඔයත් ඉන්න ඕනේ. සුදු අපිත් ඉන්න ඕනේ. එතකොට මම දැකපු විදිහට මගේ මම මෙහෙම කෙටිම කියන්නකෝ. මගේ හොඳම යාළුවටත් ඒක ඔලුවට ගහලා. මගේ හොඳම යාළුවගේ යාළුවෝ ඉන්නවා. මගේ තව යාළුවෝ ඉන්නවා. උන්ටත් සුදු කියන එක ඔලුවට ගහලා. මන් දන්නේ නැහැ ඇයි කියලා. මට ඒක තේරෙන්නේ නැහැ. මම හැමදාම කියනවා මූණට තමන්ට හිත කර කිසිම දෙයක් තමන්ගේ මූණට ගන්න එපා කියලා. මොකද මම කැමති නෑ. මම කැමති නෑ කිසිම කෙනෙක් යාගේ හැම හානි කර ගන්නවට. මම හරිම කැමති තල්ලු කෙනා තල්ලු විදියට තව ටිකක් ග්ලෝ වෙලා පිම්පල් එකක්වත් නැතුව ලස්සනට ක්ලියර් තියාගෙන නම් කැමති. අන්න ඒකට නෝමල් රූට් එකක් පාවිච්චි කරන්න. මේ කොණ්ඩේ සිතයි. මේ අන්න ඒකට නෝමල් රූට් එකක් පාවිච්චි කරන්න. ඉතින් එහෙම නැතුව මේ තමන්ට තියෙන පාට නැති කරගෙන අර කැරපොතු සුදෙලා මොනවද මම හොල් මම හොඳේ ගණන් ගන්න. තමන්ට තියෙන පාට නැති කරගෙන කැරපොතු සුදක් අරගෙන ඉන්න එක නෙමෙයි වැඩේ කියන්නේ. තමන්ට තියෙන පාට තමන් නෝමල් රූට් එකක් කරගෙන ලස්සට ක්ලියර්ව තියාගෙන ඉන්න. ඒ වගේම ලයිෆ් එකේ තමන්ට ආවේනික උණු ටාගට් ටිකක් තියාගන්න. ඒ ටාගට් විතරක් වෙන දෙන්නත් එපා. ඒ ඇචීව් කරගන්න. මට නම් ගොඩාක් හීන තියෙනවා. හැබැයි මං හීන වලින් ගොඩක් ඒවා සමහර හැබැයි කරගත්තා. උදාහරණයකට ගත්තොත් මට ලොකු හීනයක් තිබ්බා. කවදා හරි දවසක කන්ටෙන්ට් එකක් කරන්න මොන හරි කියන්නේ සෝෂල් මීඩියා එකක් ප්ලැට්ෆෝම් එකට එන්න. YouTube වීඩියෝ එකක් කරන්න, TikTok වීඩියෝ එකක් කරන්න, Instagram වීඩියෝ එකක් කරන්න, ඕන වීඩියෝ එකක් කරන්න. හරි. මට තිබ්බ මූලික දේ තමයි මම බයයි. ඇත්තටම මම තරම් ලැජ්ජ මිනිස්සෙක් මම හිතන්නේ කොහෙවත් ඇති කියලා. මම මාරම ලැජ්ජ ළමෙක්. මම මාරම ලැජ්ජයි. ඒ වුණාට මම ඒක නැති කරගත්තා. මොකද මාගේ ආසාවක් නෙමේක. ඇත්තට මේ ලැජ්ජ නැති කරගත්තේ දැන් මාස ගානක් ඇති වුණා. මාසයක් පරිමාසයක් ඇති. මේ මාසයක් තමයි මම නැති කරගෙන ලැජ්ජ නැත්තම් ඔයා හිතන්නකෝ අඩුම කෝල් එකක් ගත්තමත් කැම් එක ඔන් කරන්න බයයි. කැමති නෑ. එහෙම ලොකුට. හොඳම යාළුවොත් එක නේ අපු උන් එක්ක නම් අපි නටමු නාටකම් කියන්න ඕනේ නෑනේ. ඔයා හැමතිස්සෙම ඔයා වෙන්න. මම හැමදාම මේ කතා වීඩියෝ කරත් මම මේ වචන හේතුව මේ ඔයා වෙන්න. දැන් ගොඩාක් මිනිස්සු ඉන්නවා තමන් වෙන්න බයයි. එයා බයයි මම වුණොත් එළියෙන් කට්ටිය මොනා කියද කියලා. මම එච්චරයි කියන්නේ. එළියේ ඉන්න කට්ටිය මොනා කිව්වත් කමක් නැහැ. ඔයා හරි මං ආවා. ඒත් පීඩ ගත්තේවත් නැහැ කොණ්ඩේවත්. ඉතින් ක්ලීන් ඇතරම මොනහොදරත් නෙවෙයි හිටියේ. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඔයාලට බලන්න. රතු වෙලාක් දන්නේ මොන.
දෙන්න ෆ්‍රී චුට්ටක් ඉන්න කුණ්ණ තිතය අප්පා මාර විදියට විනාඩි 20ක වීඩියෝ එකක් වෙයි ඔව් විනාඩි 20ක වීඩියෝ එකක් වෙයි උඩට මම ඔයාලා දෙයක් කියලා දුන්නානේ ඔයාලා ඒවා කරන්නේ මේ විදියට හොඳේ normal මම මේක බ්ලිචින් ක්‍රීම් ගන්න නැති normal routine එකක් කරන මිනිස්සුන්ට විතරයි අනිත් අය නම් skip කරන්න අනිත් අය බලන්න එපා එච්චර මං කියන්නේ මොනවද කරේ දැන් මුලින්ම face wash එකක් ගත්තා face wash එකෙන් හේදුවා ඊට පස්සේ cleanser එකක් ගත්තා cleanser එකෙන් හේදුවා ඊට පස්සේ scrub එකක් ඔයාලා කැමති scrub එකක් පාවිච්චි කරනවා ඊට පස්සේ මොකද්ද කරේ pack එකක් මම pack එක අරන් ගෑවා ඔයාලා ඒක හොදුවා හරි ඉතින් මම step 4ක් කරා දැන් ඊට පස්සේ ඔයා කරනනේ මේක ආවිත මේක කරපු එක අපි සීල් කරන්න ඉස්සෙල්ලා මම නම් කරන්නේ ඔක්කොම කරලා පස්සේ තමයි ඕන කරන්නේ මගේ ටෝන් එක ටිකක් සැරයි වනේ මේක එහෙනම් පෙවුනේ වලට පෙන්නන්නේ මම කියව ඊට පස්සේ මම හිලට හොදේ මේ කියන්නේ පෙන්නන්නේ නැහැ කියලා කාට හරි ඕන නම් කියන්න සීරම් එකක් කරන් මේක සීල් කරගන්න ඕනේ ඊට පස්සේ බෙලට ගන්න මගේ මේ සීරම් එක ටිකක් අර ඔයිලි වගේ හොඳයි ඒක අර සල්කර තෙල් වගේ තියෙන එක කටගෙන තිත්ත ඊට පස්සේ සවනින්නදියක් ඉන්න පුළුවන් මගේ මුට්ට ටකලැක්ස් වුණා පස්සේ වඩ කරන් තියෙන්නේ මෙහෙම එකයි කැමති මොයිස්චරයිසර් එකක් රාට පාවිච්චි කරන්න මොකද මොයිස්චරයිසර් එකක් ගා ගන්න කැමති තමන්ට ආවෙන්නේ කොන මොනවාරි මොයිස්චරයිසර් එකක් ඇති මේක ගන්න තම පාවිච්චි කරන එක සීරම් එකක් තියෙනවා හොඳයි හොඳයි සීරම් එකක් තියෙනවා පාවිච්චි කරන්න නැත්නම් අරකට ඕන කරලා මේක මොයිස්චරයිසර් එකක් තියෙනවා මොයිස්චරයිසර් එකක් ගා ගන්න හරි හරි ඔන්න එච්චරයි දැන්ට ඔන්න තිතයි අප්පා ඊට පස්සේ මම අන්තිමට කරන්නේ මෙච්චරයි සද්දයක් කියලා ගණන් ගන්න එපා නොම අරගෙන ඉබ්බා මේ ගා ගන්න එච්චරයි දවසට කරන්න ඉතින් තව විනාඩියක් තියෙන මට වත් එක්ක කතා කරන්න විනාඩි 20ක මේක දිග වීඩියෝ එකක් වෙනවා බලන්න සරේව normal routine එකක් කරද්දී මුලින්ම මූණ හොඳට face wash එකෙන් wash කරගන්න හොඳයි ඊට පස්සේ ඔයා cleanse එකක් අරගෙන cleanse කරගන්න එතකොට ඔයාගේ ඇතුලේ තියෙන හොඳට තියෙන ඔක්කොම කුණු දුවිලි ඔක්කොම නැතිලා යනවා හොඳයි තුන්වෙනිට ඔයා කරන්න ඕනේ මොකක් හරි ඔයා කදින scrub එකක් හරි ස්ක්‍රබ් එකක් නැත්නම් හෝම්මේඩ් ස්ක්‍රබ් එකක් කියන්නේ කෝපි සීනි හිම දාලා හරි ස්ක්‍රබ් එකක් කරලා හොඳට මුණ ස්ක්‍රබ් කරගන්න. හිමීට හොඳයි හයිය නැතුව හිමීට කරගන්න. ඊපස්සේ හතරවෙනිට කරන්නේ මොනවාරි වාර කැමති පැක් එකක් දාගන්න. පැක් එකට වාර කැමති කෙනෙක් කරන හර්බල් පැක් එකක් හදාගන්න. පුළුවන් නැත්නම් වාර කඩෙන් ගත්තා කියලා ඕන එක පුළුවන්. පස්වෙනියට වා කරන්න ඕනේ ටෝන් එකක් තියනවා ටෝන් එක ස්ප්‍රේ කරලා දාගන්න. ඊට පස්සේ සීරම් එක ගාලා නයිට් ක්‍රීම් මොයිස්චරයිසර් එක ගාගන්න. කැප්ටන් ලිප් බාම් එක දාගන්න. ඉච්චරයි. ඉතින් මම යනවා good night god bless you පරිස්සමින් ඉන්න අද එච්චරයි